අපි රටක් හැටියට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව අප දන්නවා. ඒ වගේම අප දියත් කොට ඇත්තේ මෙරට ඉතිහාසයේ අභියෝගාත්මකම ගලවා ගැනීමේ මෙහෙයුම් බවත් අප දන්නවා. මේ ඉතිහාසයේ විසින් එකවර රටම ව්‍යසනයට ලක් කිරීමේ පළමු අත්දැකීම වෙනවා. රටම සතර දිග්භාගයෙන් යටවුණු සහ ආපදාවට ලක් වූ තත්වයක් තුළ මේ අතිශය දුෂ්කර ව්‍යායාමයේ ජයගත යුතුව තිබෙනවා. මේ අකාරුණික ස්වභාවික ව්‍යසනයට අපේ කුඩා දූපතම සසල කර හැකි වුණත් මේ දූපතේ මිනිසුන්ගේ මනුස්සත්වය සහ අධිෂ්ඨානශීලීත්වය කිසි ලෙසකින් සසල කළ නොහැකි බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා. මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග එක්ව නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා. මේ ව්‍යසනයේ මියගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දීමේ හැකිනම් ඕනෑම කොන්දේසියකට යටත්ව ඒ ඉටු කිරීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ. නමුත් අප යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දිය යුතුයි. අහිමි වූවන් පිළිබඳ වේදනාව සදාකාලිකම අප අතර පවතිනවා. මියගිය සියලු දෙනා අපට අංකයක් නොවේ. සෑම ජීවිතයක් සමගම නමක්, මුහුණක් සහ කතාවක් තිබෙනවා. මියගිය සියලු දෙනාගේ පවුල් වෙනුවෙන් අපි හදවතින්ම අපගේ සාතිසේ සංවේගය පිරිනමනවා. ඒ සංවේගයකට සීමා නොවේ. ඒ පවුල් වලට නැවත ඒ ජීවිතය ලබා දිය නොහැකි වුණා. සිසු සියල්ල ලබා දීම වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම දැන් අතුරුදහන් වූවන් සියලු දෙනා නිරුපද්‍රිතව සිටීවාය කියන ප්‍රාර්ථනය අප තුළ තිබෙනවා. ජීවිත ව්‍යසනයට ලක්ව ඇති බොහෝ දෙනෙකුගේ දුක් වේදනා සමනය කිරීමට බලපෑමට ලක් වූ වින්දිතයට ශක්තියක් වීමට ඉදිරියට පැමිණි සියලු දෙනාගේ දෑත් උණුසුම්ම වෙනද ගන්නවා. ස්වභාවික විපත් සහ ආපදා ඇතිවීම ඒ පාලනය කිරීමට නොහැකි වූ විට ඇතිවන විපත් සහ අදිසි ආපදා නිසියාරු කළමනාකරණය කිරීම පෙරට වඩා දියුණු තත්ත්වයකට ගොඩනැගීම යන ත්‍රිවිධ ක්‍රියාවලිය වගකීම ආණ්ඩුව සතු වෙනවා. ඒ වෙනුවෙන් ගත හැකි සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනතරම් දුෂ්කර තත්ත්වයක් යටතේ වුවත් ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යසනයන්ට මුහුණ දීමේදී පහසුකම් සහ මෙවලම් සීමාවක් අප සතු ඇති අයෝමීය මානව සම්පත සියල්ලන්ට වඩා වටිනා බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා. අපට ඉදිරියට මුහුණ දෙන්න සිදුවන්නේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහ නැවත ගොඩනැංවීමේ කාර්යභාරයේ බව අප සිහිපත් කළ යුතු තිබෙනවා. විනාශයේ තරම ගැන අනුමාන තක්සේරුව එතරම්ම බරපතලයි. අප රටේ ජනතාව ගංවතුරේ කුණාටුවෙන් හෝ හැම ව්‍යසනකින් පසුව අධිෂ්ඨානශීලීව නැවත ගොඩනැගී තිබෙනවා. මෙම ව්‍යසනයේ ආරම්භයේදී අපගේ පළමු කාර්ය බවට පත් වුණේ ව්‍යසනයට මුහුණ දුණු පුරවැසියන් එයින් මුදවා ගැනීම. ඒ සඳහා අපේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඉතාමත් කාර්යක්ෂමතාවයෙන් යුතුව මෙහෙයවීම සඳහා අපි කටයුතු කර තිබෙනවා. අපගේ ත්‍රිවිධ හමුදාවත් පොලිසිය තමගේ ජීවිත පිළිබඳ අවධානම නොතකමින් ඇතැම් තැන්වල තමගේ ජීවිත පරිත්‍යාග කරමින් අපගේ ජනතාව මුදවා ගැනීම සඳහා වීරෝදාර ක්‍රියාදාමයක නිරත වුණා. ඔවුන් ගැන අපි ආඩම්බර විය යුතු, ඔහුට අපි ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුයි. ඒ වගේම අපේ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සිට පහළ ග්‍රාම නිලධාරී කොට්ටාසින ග්‍රාම නිලධාරීන් තුමා දක්වා සියලු රාජ්‍ය යාන්ත්‍රණය යොහුසුලුව එම ආපදාවට ලක් වූ ජනතාව මුදවා ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන ලැබුවා. ඔවුන්ට අපි ස්තුතිවන්ත විය යුතුයි. තමන්ගේ ව්‍යසනයක් ලෙස සලකා අපේ රටේ පුරවැසියන් එම ව්‍යසනයට පත් වූ ජනතාව මුදවා ගැනීම සඳහා විශාල මානසික කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. ඒ පිළිබඳව ඔවුන් අපි මේ වෙලාවේදී සිහිපත් කළ යුතුයි. ඒ වගේ මේ මුදා ගැනීමේ ක්‍රියාදාමයේ අපේ අසල්වැසි රටවල් අපිට විශාල ලෙස උපකාර සපයා තිබෙනවා. දැනටමත් හෙලිකොප්ටර් යාන ලබා දෙමින්, සමහර ගලවා ගැනීමේ හමුදාවන් ලබා දෙමින් විදේශී රාජ්‍යයන් අප වෙත ඔවුන්ගේ මිතුරු භාවයේ හස්තය දිගු කොට තිබෙනවා. ඔවුන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අවතැන් වී තිබෙන්නේ කොතනද ඉන්නේ කොතනද කියන බේදකින් තොරව හැම දිනාටම රජයේ සාන ලබා දීම සඳහා අවශ්‍ය වෙන වැඩපිළිවෙළ සකස් කොට තිබෙනවා. ඒ වගේම අපේ සමහර චක්‍රලේඛනය අපේ නිලධාරීන්ට අවශ්‍ය පරිදි මුදල් පරිහරණය කිරීම සඳහා බාධාවක් ඇති කොට තිබුණා. එම චක්‍රලේඛනයන් අපි වෙනස් කොට තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරේ ලක්ෂ 500 දක්වා මුදලක් වියදම් කිරීම සඳහා අවසරය අපි ලබා දී තිබෙනවා. මුදල් ප්‍රතිපාදන ලබා දීමත් එම ප්‍රතිපාදන කාර්යක්ෂම ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණයන් අපි අපේ රාජ්‍ය යාන්ත්‍රණ ලබා දී තිබෙනවා. අපි පසුගිය අයවැය ලේඛනයෙන් සම්මත කරන ලද ප්‍රතිපාදන වලින් රුපියල් කෝටි 3000කට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අප මේ සඳහා වෙන්කොට තිබෙනවා. අපි දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා. අපට කොපමණ මුදල් ප්‍රමාණයක් අවශ්‍යද? ඒ සියල්ල ලබා දෙන්න අපි කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත යටිතල පහසුකම් සහ සේවාවන් මුළුමනින්ම අපි සපුරා ගැනීමේ හැකියාව තිබෙනවා. මිල කළ නොහැකි ජීවිත අපිට අහිමි වුණා. තවමත් ගණනය කළ නොහැකි භෞතික සම්පත් අපිට අහිමි වුණා. මාර්ග සහ පාලම් වල සිට ආසල ජල පද්ධති දක්වා ආපදා කලාපයේ පොදු යටිතල පහසුකම් අලුත් වැඩියා කිරීමේ දැවැන්ත මෙහෙයුමක් කළ යුතු තිබෙනවා. ඒ නිසා අපිට වේගවත් සැලැස්මක් අවශ්‍යයි. මෙම ශාස්ත්‍රීය ඉතා වේගයෙන් නගා සිටුවන්. ඒ වෙනුවෙන් මේ වන විට අපි වේගවත් කාර්යක්ෂම යලි ගොඩනැන්වීමක් සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණ සහ ප්‍රතිපාදන අවශ්‍යතාවය වෙනුවෙන් හදිස් නීතිය පනවා තිබෙනවා. මේ රටේ පුරවැසියන්ට ප්‍රතිකයක් ලබා දෙන්න කැමැතියි. හදිස් නීතිය
ආපදාව කළමනාකරණයට ලක් කර ගැනීම සහ කාර්යක්ෂම අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කරගන්නවා ඇරෙනකොට වෙනත් කිසිදු මර්ධනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් මෙම හදිසි නීති අපි උපයෝගී කරගන්නේ නැහැ. නැවත අපේ රට තිබුණු තත්ත්වයට වඩා දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කර ගැනීම අපේක්ෂාව. ඒ අපේක්ෂාව වෙනුවෙන් නැවත ගොඩනැන්වීම සඳහා අවශ්‍ය වෙන අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා අරමුදල පිහිටුමට අපේක්ෂා කරමින් තිබෙනවා. ආකාර ගණනාවකින් අපිට අරමුදල් සම්පාදනය කරගත හැකි. පහ මිතුරු රාජ්‍යයන් එක්ක ඔවුන්ගේ ආධාර ලබා ගැනීම. ඒ වගේම විවිධ ජාත්‍යන්තර සංවිධාන ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම. විශේෂයෙන්ම මේ වෙලාවේ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසිය මේ ආධාර ලබා දීම සඳහා විශාල වෙහෙසක් සහ විශාල කැමැත්තකින් යුතුව කටයුතු කරමින් තිබෙනවා. ඒ අනුව අපිට ඉතා වේගවත් වර්ධන සැලැස්මක් කරහා අපේ රට යලි ගොඩනැගිය හැකිව තිබෙනවා. විශේෂයෙන් මට විශාල විශ්වාසයක් තිබෙනවා. මා මේ රට ගොඩනැගීම පිළිබඳව අචල විශ්වාසකින් කටයුතු කරන්නේ. මා අපේ රටේ පුරවැසියන් කෙරෙහි විශ්වාසය තබනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය සේවකයන් විශ්වාසය තබනවා. මා මේ රටේ ආන්තකරුවන්, ව්‍යාපාරිකයන් කෙරෙහි විශ්වාසය තබනවා. මේ රටේ බුද්ධිමතුන්, නව නිපැයුම්කරුවන් කෙරෙහි විශ්වාසය තබනවා. මා අපේ රටෙන් පිටත ජීවත් වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් කෙරෙහි විශ්වාසය තබනවා. අපට හිතමිතුරු රාජ්‍යයන් කෙරෙහි අපි විශ්වාසය තබනවා. ඒ විශ්වාසය සහිත මේ රට ගොඩනැගිය හැකි කියන දැඩි විශ්වාසකින් යුතුව මෙම කාර්යභාරයට මැදිහත් වී තිබෙනවා. ඒත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනගනවා. මෙතෙන් සිටය පටන් ගත යුතු බිඳුවේ සිට වුවත් අපි අභියෝගය බාර ගන්න. ඕනෑම අන්ධකාරයක ආලෝකයක් ඇති බව අප විශ්වාස කරනවා. මේ අඳුරු දිනයන් පහව යන බවත් අප විශ්වාස කරනවා. අප එකාවන්ම නැගී සිටිමු. මේ කඳුළු සලන පාරාදීසය සුවපත් කරමු. දීප්තිමත් දිවයිනක් ගොඩනගමු.